නේ රිච්චා. අර පෑලියකට පාලම ගා කුට්ටු වැඩේ කොල්ලා. ඌ විතර පෙට්ටිය හතරක් කිල්ලුවා. ඒ උඩ දීලා දාපන්. ඉතින් පාන්දරම කෝල් කරා මට උඩ දැක්කම නෑ දැන් මොකක් කරේ. පෙට්ටිය හතරක් නේ. යවමු. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා අයියේ. මොකද්ද? මුන් කොච්චර ගෑවත් මහත් වෙන්නේ නෑ නේද? අර මදිද බ? සරුංගල් වගේ අයියේ එකෙක් ගවත් ඇඟේ ග්‍රෑම් 500ක්වත් නෑ. ඒ දක්වත් දිලක් දන්නේ නෑනේ. අපි තව ටික දවසක් බලමුකෝ අයියේ. පුකවල් මාලා හරි මුන්ට කවුවමු. කවුවල වෙලනම් උඹ කොට ඇරලා බඩ ඇතුලට වදින පුරවල හරි ගමන් නෑ. අනිද්ද වෙද්දි ලොරිය එනවා. ඒ වෙද්දි මුන්ට ඩිලි කරලා තියපන්. අයියේ. वाली මොකෝ කාලේ? මේ පොඩේ දිරෙන්නකො. පොඩි වැඩක් තියනවා කියන්නේ. මම ගියා අර මම අයියට කිව්වා අර වීරසෝම මම ගියා. හරිද? නෑ බුවා. ඌවගේ කර ඉන්න තු වැඩේ කිය. මේ ඇයි? අනිවිද ලොක්කා. ඒක පොඩි ගඩක් පාද දුන්නා. හරිද? ඒක පිටින් පොඩි කෝණි බිල්ල. තේරෙන භාෂාවෙන් කියපන් බා. අපිට තියෙන්නේ සුසන්ත අයියේ මේ කඩු කෝට්කාරයෙක්ව පොඩ්ඩක් චූටක් බය කරන්න. හරිද? ඇයි හරිද? හැබැයි අයියේ මේක කරනවා කියන්නේ අපේ සංසාරෙම ගොඩ හරි. නේද? හරියන ලොක්ක ඉඳන් පස්සේ එයාගේ වැඩ ඔක්කොම දෙන්නේ අපිට. කරුඹ කරලා කවුද අයියේ කරන්නේ? Paling dana nih. Mah, iya. Paling. Berat tiada kerung tu. Kerung aja kerung. Bebe mereka teh dia. Loku berak. Kerung. Apa tay kulan bajri dale pala dinne. Ini namun ister dia tu nada. Nanti lokak tahu dia ini foto ekai ister dia kemana ya? Bayi foto. වැඩේ චුක කරගන්න අඩෝ මේ බලංගෝ මේ අයියේ මේ අපේ වැඩ කවදාවත් චක බ්ලාස් වෙලා නෑ අයියේ නෑ රොබරියක් තමයි ඉතින් නැද්ද බා යන් අයියේ මේ වැඩෙත් එමය අයියේ කෝකටත් මගේ ඇඳයට තියෙන පිස්ටල් එක උඹ ටික රෙඩි කරන් අරන් යන්න ඈ Siap. Anda pun nak kan? Jika mundur bagus sih makai tu better jalan lebih. Karena kan saya bagai itu ready. Kudia baris mutiara kena pilih pasti atau gak ini bayar ni mas? මොන හුත්තක්වත් වෙන්නේ නැහැ නේද මේ වාහනේ කැඩුම් නැත්තා. දැන් මේක මෙහෙම කැඩි කැඩි ගියොත් බං මේ අපිට අම්පාර දිහා මේක අයිතිකාරයටවත් දෙන්න බැරි වෙනවා ඈ. මුනියා මේ විකාර කියවන්න එපා බං. අම්පාර යන එක අපිට කරගන්න පුළුවන්. ඉස්සෙල්ලා අපි මේ වැඩේ බලන්න ඕන. මේ සියා උඹ දිගටම එන්ටර කෝල් ගනින්කෝ. කරාද බං? අන්ටත් ඒ කවුරු යවන්න තිබ්බේ. උනේ බං කිව්ව මේ පැත්තේ ක්ලාස් තියාගේ. මෙයා මේ තහන්න තුරට යන්න කියලා කිව්වා. බලපන්. මේ මොඩිය ඇතුලේ දැම්මේවත් දන්නේ නැහැ බං. දැම්මේනවා. එහෙනම් ඔබ ඩිකියර්ලා හොඳට පවන් ටිකක් ගහපන්. මේ දෙකකින් එපාට. උඹලට තාම තේරෙන්නේ නැද්ද බං මං කියන දේ හරි කියලා? මාත් කියන්න බං අපි පොලිසියට යන් කියලා. ලීලේ.
තේරුම් ගනින් බං. ඔබ හිතනවාද අපි මේ ඉන්න විදිහට අපි පොලිසියට ගියොත් තේරුමක් තියෙන්නේ? සියා උඹ හිතනවා දැන් අපි බේරලා ඉන්නේ කියලා? සරනේ මේ අහපන්කො මචං. ලෙනින් මං කියන දේ අහපන් මං පොඩ්ඩක්. මේ කොඩියව අරන් ගිහිල්ලා හැම දෙයක්ම කළා අපි මේ පුච්චල අත පිට ගත්තේ කියලා හිතමුකෝ. ඔබ හිතනවාද මිනිහා ගැන මිනිස්සු හොයන්න නැතුව ඉඳී කියලා? හොයයි බං. පොලිසියෙන් නෙමෙයි හොයන්න පුළුවන් හැමතැනකින්ම හොයයි. ඒත් මචං අපි 8 දෙනා විතරයි දන්නේ කොඩිය අපිත් එක්ක ආවා කියලා. එහෙම එක අපි මොකද්ද බං කරන්නේ? අනික බං අපිට වෙන කරන්න දැන් කිසි දෙයක් නැහැ. අපි කොහොම හරි එකතු වෙලා මේ දේ කරමු බං. කාල් උඹ හිතන තරම් මේ ප්‍රශ්නේ ලේසි නෑ බං. අපි හරහා යන්නේ මිනිහෙක් බං මේ. මේ වැඩේ හිතන තරම් ලේසි දෙයක් නෙවෙයි. උඹලට කල්නුකෝ මචං මේ ප්‍රශ්නේ වවාගෙන කන්න නැතුව අපි ගිහින් පොලිසියට කියලා බාර වෙමු කියලා. එහෙම වුණා නම් බං ඉස්සරහට වෙන්න තියෙන ප්‍රශ්න වලින් අපි බේරෙනවා. අනේ ඔව් බං. ඒ වුණාට මේ මොන මගුල කරන්නත් ඇන්ට ඉන්න එපයි. ඌත් නෑ දැන්. මං කියන්නේ අපි පොලිසියට යමු බං. ඔබ පොලිසියට යන්නේ මිනිහා කරේ තියාගෙන පයින්ද? යකෝ ඇන්ට ගියේ බාසුන් නැහැ කෙනෙක් හොයාගෙන ඉන්නේ. ඔබ නිතරම උදේ ලාමක ගති පෙන්නන්න එපා බං. මට මේ මොනවත් තේරෙන්නේ නෑ මුනි. මගේ හිතට එන බයයි. මේ එයා බලමු මේක මෙහෙම කරන්න බෑ. හරි. මෙහෙම ගියොත් මේ වැඩේ සම්පූර්ණයෙන්ම අවුල් වෙනවා. රයිට්? ඒ නිසා මට ඔක්කොමත් එක්ක එකතු වෙලා තීරණයක් කියන්න හරියටම අපි මොකද්ද කරන්න කියලා. නේ මං කියන්නේ අපි මේක කරන්න හිටපු විදිය තමයි හොඳම විදිය. හැබැයි මොනවා කරන්නත් තාම ඇන්ට නෑ. අපි ටිකක් කිව්වසමු මචං. ඌ වෙයි. අපි පොලිසියට යන්න ඕනේ නැහැ. අපි අර කිව්වා වගේ අපි යන ගමන යමු. මේ ඇන්ටලයි පැත්තේ ගන්ඩොල් පොරණු පියේද බං? ගඩොල් පෝරුන් නැත්තම් දරසයක් ගහලා හරි පුච්චලා මේක ඉවරයක් කරමු. මරනම් බෑ බං මේ පොලිසිය ලකුපිල් ගන්න ලගින්න. උඹට ඕක හිතන්න තිබුණා අරුවට අර වාහනේ තුල දාගෙන ගහන්න කලින්. මේ සරණේ වෙච්ච දේවල් ආය ආය මතක් කරන්න ඕනේ නෑනේ. දැන් උඹ කියන වට උඹ නැගිටවන්න කියලාද? නැගිටවන්න තිබ්බේ අපතෝ ඔය ගොබ්බ වැඩ නොකරන. හරි මේ මෙතන මේ කෑගහ විකාර කරන්න ලෑස්ති වෙන්න එපා. මේක පාරක් නේ. හරිද? වෙච්ච දේවල් වෙලා ඉවරයි. කොඩියට අපිට ආයෙ පණ දෙන්න බෑ. හරිද? ඒ හින්දා අපි මේ මෙතනින් එහාට මෙතනින් අපි කරන්න හිටපු දේ කරමු. සරනේ. උඹ මොකද කියන්නේ? හරි අපි කරමු. ලීලේ. උඹ මොකද කියන්නේ? මන් දන්නේ නෑ මොනේ මගේ හිතට හරි බයයි. ලීලේ. උඹ නගපංගෝ වාහනේ. කාල් පොඩ ඇයිද තියා. මේ මට අර බෝතලේ තියන්න. මේ බලපන්කෝ ඉතින් බලට බං කියලා කට ගන්නුන්නේ නෑනේ. දැන් උක බීලා වෙන්න නිදාගෙන ඉන්න බං. බනින් දෙකක් දාගෙන ඉන්න බං. ඒක උටත් හොඳයි අපිටත් හොඳයි. සියා ගණින් ඇන්ඩට තව කෝල් එක. මේ තව ප්‍රශ්නයක් තියෙනවා. මෙතන වාහනේ තියන් ඉන්න එක අවදානම් ගඩක්. වාහනේ යනවා මිනිස්සු වෙනවා. ඒක ලොකු ප්‍රශ්නයක්. ඔව් මං කියන්නේ අපිට පුළුවන් නම් අර පාර්ලිමේන්තුවේ යා පැත්තට වාහනේ දාගන්න. ඇන්ට එනවනේ බං තව ටිකකින්. අපිට පුළුවන් නම් ඉක්මනට වාහනේ එතනට දාගන්න. අපි හරි මුංජි තල්ලුවක් දාලා මේ වාහනේ දාගමු හැරට. ඔව් මම කියන්නේ අපි ඉන්නවනේ 7 දිනක් අරගෙන. පිස්සුද බං උඹලට? බලන් දැන් ඔබ සෙට් කරලා දීපු වාහනේ බං අපි තල්ලු කරන එක විතරයිනේ කරන්නේ මේ වාහනේ. ආයෙනම් තල්ලු කරන්න බෑ බං. උදේ ඉඳන් තල්ලු කරලා ආයෙනම් වාහනේ තල්ලු කරන්නේ නැහැ. බබන්ද සෑහෙන වෙලාවෙ ඉඳලා මම මුඩ ගන්නේ. ඔය එකක්වත් ආන්සර් කරන්නේ නැහැ. නෑ බම්බට. කවුද? ගියා නම් කියලා කවුද? ඉන්දියාවේ වැඩ කරනවා කියලා ගියා. මේ හරි බං වැඩකට තමයි ගියේ. ඒත් මම කෝල් එකක්වත් ආන්සර් කරන්න බෑ කියන්නේ බං. මොකයි කරදරයක් දන්නේ? තව එක කරමු. අකා කොක්කිස් කමින්. මේ කුමාරිකාව කොහෙද මේ? සෙමින් පාතට මින් ගමන් කරන්නේ. මේ වැඩ. ඊට. බලයන් මාගේ කුමාරිකාවට පාරක් දෙන්න. ඉතින් නම් කොහොමද ලෙක්චර් හොඳයි? අනේ අයියේ එච්චර හයියෙන් කෑ ගහලා මාව චාටර් කරන්න බෑ. ඉතින් ඕදරේට පැටියෝ එනගත්ත මූඩ් වැඩ ගන්න
ඉතින් සෙනග එන්න ගන්න සෙනග නැත්තර කියන්නේ. ඒක වර කියවන්න තියෙනවා. නේ? මම බත් එකක් ගෙනා. බත් එක. යමුද කන්න? මොනවද මාළු? හරි. අලයි හරි. මරු මාළු. ඔය මාළු වලට තමයි මාළු කියන්නේ. නෑන්ද? අනේ මේ ඔයාට මස්තුයි මාළු වල දෙන තරමට උමනාවක් නැහැ. අනිත් එක ඔයාට ආදරෙන් කතා කරලා මාව යවන්න ගන්න හදන්නේ. මම අතට තරහයි. ඒතර කො ඊයේ මම හම්බෙන්නවා කියලා. කොහොමද? එකක් තිබ්බනවා දන්නවනේ ඉතින් මට යන්න ඕන ඒකට. ඔයා හැමදාම ටිකට් කර කර ඉන්නේ. හරි හරි. මේ යම් මට බඩගිනි ඉස්සරහට අමුතු උදේ. මල්ලි මං උඩේ ඉඳන් මෙතන ඔය කියන જાදේ කොණ්ඩේ බකුඩ එකේ මං තාම දැක්කේ නැහැ. අයියර මොකටද සුවර්දයි මේ අපේ යාළුවෙක් එකයි මේ බලන්නේ අපි. මල්ලි මං අවුරුදු 17ක් මෙතන මාළු කපනවා. තාම මගේ ඇඟිල්ලක් කැපිලා නැහැ. ඒ කියන්නේ මේ ඇස් දෙකට බොරු කරන්න බෑ. ඔය කියන જાදේ කොණ්ඩේ බකුඩ එකේ මෙතන කියන්නේ. අයියේ මේ හරිය ගෑරේජ් එකක් තියනවද? අපි වාහනේ කරන ඒක හදාගන්න. එජයක් මල්ලි අර කපිලයියා ගෑරේජ් එකට කොච්චර දුරද බං මෙතන ඉඳන්? හැතැම්ම 9ක් විතර ඇති. කපිල මල්ලිගේ ගෑරේජ් එක විතරයි මල්ලි මේ හරියටම තියෙන එකම ගෑරේජ් එක. මේ මල්ලිලා එක්ක ආපු යාළුවෙක් නැති වෙලා වුණේ. මැරිලා? නෑ නෑ මේ හොයාගන්න නෑ. දැන් පැයක් විතර වෙනවලු. කීපොතක් හොයාගන්න නැටු. හත්තිලා වුණේ. ඉතින් මල්ලගෙන් පොලිසිය එන්ට්‍රි එකක්වත් දාන්න බෑ. මේ අයියේ ඔය අයින් කරන බඩු බොකු ටිකක් තියෙනවා නම් සීකරකට දාන්න. අපේ බැල්ලිද? රටව ගන්න ඉන්නේ. මේ අයියේ අපි එහෙනම් ගිහින් එන්නද අර පැත්තට මේ මොකද වාහනයක නැගලා ගියත් දන්නේ නැහැ නේ ගරාජ් එක පැත්තට. අපි පොඩ්ඩක් ගිහලා බලලා එන්න. මල්ල ගෑරේජ් එක පැත්තට යනවනේ මාත් එක්ක ගියේකි. මාත් මේ පැත්තට. අපි මොකද කරන්නේ තුන් දෙනාම යනවද එක්කෙනෙක් යනවද? මම යන්නද? 250. හලෝ චෝටි අයියෝ මේ පොඩක් කෑ ගහලා යවන්න බලන්නකෝ. හරි හරි මං ඉක්මනට එන්න. හරි හරි බඳිමු ටකයක් බඳිමු අනේ. හරි මං ටක් ගාලා එන්න. හරි හරි ඔයා ඉන්නකෝ මං විනාඩියෙන් එන්න. හ්ම් හරි මම ඉක්මනට එන්න. මල්ලි මේ බොඩ බුලොන්ත පොඩ්ඩක් වෙලා මෙතන ඉන්න. මම විනාඩි දෙකකින් ගෙවල් පැත්තට ගිහින් එන්න. මොකක්ද ඒ වෙලා තියෙන්නේ? මං රිලව් වගේ පැනලු බං ගිය කන්නේ කේල් කොටුවක් දැම්මා. දැන් උන් ඒ වනසනවලු බං ගෑණි කෑගකට යන්නේ නැතුළු. ඒ මොකටද මෙතන හිටම මම ටක් ගාලා උන් ඒ ටික එලවල එන්න. අපේ අක්කලාගේ මහත්තයාලා ඇවිල්ලා. මේ මාළු ගෙනියන්නේ දවල් කෑමට. මොකනේ මම අපේ කරගන්න. මල්ල කාට හරි යනවනම් මාත් එක්ක ගියාකි. මේ කාර් අයියෝ ඒ ගමන ගිහින් එන්න. දැන් මේ මල්ලි ගිහින් එනකම් මේ මල්ල දෙන්න කොහොමද මෙතන ඉන්නවනේ. මේ මල්ලි පොඩ්ඩක් මෙතන බලාගෙන හිටපන් මම මේ බංගු දෙකයි ගෙදරද. මම තාර ගාගෙන එන්න. අනේ අපි මේ පැත්ත දන්නෙත් නැහැ අයියේ මේ අපේ යාළුවෝ බලන්න. හරි කවුරු හරි හොද කිසිරය යාළුවෝ කියපන්. මං ගිල් හරි බං. මේක හදන්න. දැන් අපි මේක කීපාරක් තල්ලු කරනවද බං? මේක හදන්න බෑ. බදරම. අනික මේ අපි දසමහයෝදයෝද බං? අඩෝ මේ මුනිය උඹ එහෙම කතා කරන්න එපා බං ඈ. උඹට නම් තිබ්බා බං කැම්පස් එකේදී වාහනය සෙට් කරන්න. අඩෝ තියා මට ඔබ ඔහොම කතා කරන්න එපා ඈ. වාහනේ කැඩිච්ච වෙලාවේ ඇන්ට ගියා බාසුන් නැහැල එක්කන් එන්න ගියා. ඌ නෑ. ඌව හොයන්න ගියා අපේ උන් දෙන්නේ. උන් දෙන්නත් නෑ. මන්ටට කරදරයක්වත් වුණාද බං? ලීලේ
හැම දෙයක්ම අසුභවාදී විදියට දකින්න එපා. පොඩ සුභවාදී විදියට හිතහංකො බං. සුභවාදී අපි මේ වෙලාවේ ඇත්තටම එන්ටර් කරදරයක් වෙලා දන්නෙත් නෑ. උගේ ෆෝන් වැඩ කරන්නේ නැහැ. මේ ඇත්තටම වෙනද වගේ මුන් ෆෝන් ඔෆ් කරන් අපිට ආතල් එකක් දෙනවත් දන්නේ නෑනේ. එන්ටර් කවදාකවත් අපිට එහෙම කරන්නේ නෑ. මේ වගේ වෙලාවක. ඒ කියන්නේ බං ඇත්තටම මුන්ට කරදරයක් වුණාද දන්නෙත් නෑ. අපි පොලිසියට යමුද බං? පුත්තෝ. තෝ පොලිසියට එක්කන් යන්න ඕන නම් මං ගෙනහිල්ලා ඇරලවන්නම්. පොඩ ඉඳපන්කෝ මේ වැඩ ඉවරයක් වෙනකන්. මගේ ඔළුව විකාර වෙගෙන එනවා. අපි ආයි පාරක් බලමුද බං? මොකද්ද? කොටිය වැදුණු වෙලාවේ ඌට දී නැති වුණාද දන්නේ. කොටිය මැල්ල පේකාමාරක් විතර නෝ. අපිට තිබුණේ ඉස්පිරිතාලයකට අරන් යන්න. හිත නිදහස් වෙන්න කියලා නේ දරුවට පැවුමේ. අන්න බලහන් උගේ ඔළුව විකාර වෙලා. පව් බං. ඒ මුනියා. මෙයාර කොස්ත නේද? අඩ ඌ බං. අයියෝ යාළුවෝ මල්ලිලා විශ්වවිද්‍යාලේ කිව්වා නේද? මම එනකොටත් මේ මල්ලිට කිව්වේ එයාගේ මං අඳුරන පොරක් ඉන්නවා ওই කැම්පස් එකේ කියලා. කවුද බං කොස්තා? නමක් කිව්වේ බං මතක නැහැ. නම නදීක. සරත්ගේ මල්ලි. මගේ හොද ගජි. කවුද බං නදීක? නදීක. අප්පට සිරි. ගඩාෆි අයියනේ. ගඩාෆි මේ කොහෙද අයියේ? මේ මල්ලි හිරිකොල. හරිනේ බං. මතකනේ ගඩාෆි අයියේ කිව්ව ඇන්ටලා ගෙවල් වලට යන පාරේ ගෙවල් තියන්නේ කියලා. ආයේ බලන්න මෙයාද කියලා. මේ සුදු පහල් පොරතව. අපි මිනිහ සිංහල. මෙයානේ. අපි අර ආදරේට කියන්නේ ගඩාපි අයියා කියලා. මේ කයිය කකා ඉන්න වෙලාවක් නැහනේ. අයියේ මේ හදන්න කවුද? අයියා ටික වැනෙනවත් වැඩි ඉන වගේ නේ. දැන් නැද්ද මල්ලි චූටියක් ගත්තා. කොච්චර වැනුණත් ආයුධ ටික අතට ගත්තාම කතරගම දෙයියෝ වගේ. මල්ලි අතුරු ටික ගෙදරනේ. අයියේ බලන්න මෙත් දාගත්තේ. විරුද්ධ දාගත්තා. බලපම් බම් මේ කාස්ට් එක දැන් ආයි යන්න වෙනවා. කැරි දුරක් බම් පදන් ආවේ. හරි. අපි ගමු අප්පා. කොස්තා. මේවා ඔයාගේ කටු කුකුල දින්නේ. මට මතක නෑ මල්ලි. මේ මට දානෙට පරක් වෙනවා. අයියේ විනාඩි දෙකකින් එනවා කියලා අයියේ ගියේ. තාම නෑ අයියේ. අනේ ෆෝන් නම්බර් එකක් තියෙනවා නම් පොඩි කෝල් එකක් ගහලා බලන්න. එලෝ කිසිරි මල්ලි. මං සමන්ත් මේ කොහෙද අර මෝලේ ගෙදර වංගුවේ. ඕ සමන්ත අයියා. මේ මම මේ කඩේට මල්ලි නෑනේ. අප්පා මලේ මේ මට පරක්කු යද හොඳටම ඈ. මේ පිලි જાතිය මත ගන්නෑ. ඉන්නෝ. මන් දෙන්න ඕනි. හෙලෝ අයියේ. අයියේ විනාඩි දෙකකින් නයි එනවා කිව්වේ අයියේ. දැන් අපි මෙතන පැය භාගයක් විතර වෙනවනේ අයියේ. ඕවනේ නේ අයියේ ඉක්මනට එන්න අයියේ. හරි අනේ අයියේ පුළුවන් තරම් ඉක්මනට එන්නකෝ. හරි. අයියට මොනවද උණයි? මට දෙන්න මොකද? බෝල් බෝල් කිලෝ දෙයක්. නේ මේ අයියට
දාලා දෙනවා කිලෝ දෙක. දාලා දීපන් කිලෝ දෙකක්. මාළු විකුණන්නද ආවේ බං අපි? කිලෝ දෙකන්නේ. අනේ මල්ලි ඔය උරේට දාන්න කලින් එකාට දෙක යන ඔය පාරවල් දෙක තුනක් ගහලා දියන්කෝ. අපේ ගෑන්ටයි මටයි මාළු අල්ලන්න බෑ. වමනෙට එනවා. අයියෝ අයියෝ මම එහෙම කපන්න දන්නේ නැහැ ලොකු. ලොකුවට මාළු කපන්න ඕනේ ඕක. ඔය ලෑල්ලට දාන්න. ලෑල්ලට දාලා මන්න පාරවල් දෙක තුනක් දාලා ඇතුලේ තියෙන බොකු බඩවැල් එළියට ඇදලා ගන්න. අන්සරිකන්. පින්නේ. ඔව් ඒක තමයි. අනිත් පැත්ත තරවල කපුවා. තුඹ කපපන්. අරුණ ගෝල් එකක් දාලා බලහන් මොන මොකක් කරගෙනද දන්නේ. අනේ මල්ලි පොඩියට කපහම් මල්ලි. පන්සලට ගෙනියන්නේ ලොකු අම්දුරන්ට මේ දත් නැහැ. ඉඳ වෙන්නේ. ඔක වැඩි තා පොඩ්ඩක් පොඩියට කපහම් මල්ලි. අයි දෙකයි පොඩ්ඩක් වැඩියෙන් තියෙනවා. මං ඉසිරි මල්ලිට ගාන බේ ගන්නවා. එහෙනම් අපි ගියා මල්ලි. thank you. පරිස්සමින් යන්නයි. මට නම් ඇති මම යනවා උඹට ඔන්න උඹ ඉඳහන්. මමත් මේ කැමැත්තෙන් හිටියේ නෑ මෙච්චරලා හිටපු එකත් අපරාධනේ බා. යකෝ මනුස්සකමට කඩේ බලා ගන්නම් කියලා බාරගත්තා. ඒ යකා මොන මකුලක හැම එන්නේ ගියා. තාම ගඳයි බං අත් දෙක තාපන් තවද. හරි හරි කලබල වෙන්න එපා. හරිද මාළු අල්ලපු එක විතරයි මම පොඩි පාඩුවකට උනේ. හරිද? අපි දැන් කී දෙනෙක්ගෙන් ඇහුවද මෙතන ඇන්ටගෙන? වටිනවනේ බං ඒකම. ඔව් ඒක වටිනවා. කෝ තාම නෑනේ. යමන්කෝ දැන් අරුන් බලන්න. ඉක්මනට වීල් එකට නගමන්කෝ. අනේ අයියා අපිට දැන තමත් තරක් වෙලා. යකෝ උඹලා එකව බේර ගන්න ඕන ඉක්මනට වීල් එකට නගා. කවුද අයියේ? අර උඹලා කිව්වද අර කොණ්ඩේ පොකුට එකේ උඹලා නැති වෙලා හොයනවා කියලා නගපන් බා වීල් එකට. අයියා කවුද අයියට ඇන්ටව හම්බුණාද? යකෝ කුණාරප කතා කරන්නේ වීල් එකට නගපන් ඉක්මනට යන්න. අයියේ එතකොට කියලා ෂුවර්ද අයියේ? යකෝ කතා කරන්නේ නගපන්කෝ බං ඉක්මනට කිව්වම. කඩේ උකාගෙන. මේ ලෙනින් උඹ මේ අරුණ හොල්ලා ගහම. සිරාවට සිරාවටම සතුටුද බඩ කීනිද බා ඔස්තා මේ බලපංකෝ බම් දැන් මේ මූවද මේ දවසට හුද්ද කරපු 9 වෙනි ගමන බම් මේ වයිට ඌවරේනවා මොකද්ද කරන්න ගියන්කෝ ඔස්තා මේ දීවි බලන්න ඊට ඕබන් කොස්ස වාහනේ හදන්න අපේ එක. මට එපා වෙලා තියෙන්න බං. බලාගෙන ඉඳලා. රත්තරන් සුබ ආරංචියක් තියෙනවා කියන්නේ. නේ කාල් කතා කරේ. අන්ට හොයාගෙනද? අඩෝ සිරාවට බස්. අන්ට හොයාගෙන. අඩෝ බං. ඒ ඔන්න දැන් තමයි ඇඟට ලේ ටිකක් කිනුවේ හොඳේ. මේ මොකද්ද බං උට වෙලා තියෙන්නේ? වෙලා තියෙන්නේ කියන්නේ මොකද්ද වෙලා තියෙන්නේ කින්ද බන්ද විස්තර මට කිව්වේ නැහැ. කාල් දැන් යනවා කිව්වා ඇන්ට ඉන්න ගියාව. ඌ එක්කන් ඉන්නද? ඉන්නවනේ බං. ඉන්නවනේ. ඒ අද දවසටම සතුටු හිටින ආරංචියක් ඇහුවා මම වෙන්නේ මේ. අපි හැමෝටම කෙලවෙන්න වගේ යන්නේ. පොලිසිය නේද? මහතුරු මේ පළාත නේනවද? නෑ සර් මේ අපි කැම්පස් එකේ අපි මේ විනෝද චාරිකාවක් යන ගමන් හිටියේ මේ අපේ වාහනේ එකපාරට කැඩුනානේ. කැම්පස්ද? ඒ තමයි පුත් අපි මේ පාරේ ඉඳන් බීඩි උරවරු ඉන්නේ. ඒයි ඒව දව ගන්නවල කැම්පස් එකේ. මේක මහා පාර. ගන්නවල ඩෙන්ටි. Bambal. Ayam pimbang. Bombo dekat bilok. නෑ සර් ඉතින් අපි එක්දි බීලා
මොන අයිතියක් ඉතියක් තියෙනවා. තෝරනෝ දැන් මට නීතිය ගන්නන්න. බාල්ලා. මේ පුඩක් කලින් ඉන්නව. ඉබෝ. බාල්ලා. ඔය චෙක් කරනෝ. ජොකාගෙන් දැන් චෙක් කරනෝ. සර් මේ අපි වැරද්දක් කරේ අපේ අතින් ආයේ වැරද්ද වෙන්නේ නැහැ මේ. අපි ඉක්මනට යන්න සර් වාහනේ හදන්නේ. ඔව්. අපි යන්න සර් ඉක්මනට. අපි වාහනේ ලෙමු. නෑ. හලෝ. වාහනේ චෙක් කරන්න. අනේ වාහනේ චෙක් කරන්න දෙයක් නෑ. අනේ බුදුහාර ඉතින් වාහනේ චෙක් කරන්න දෙයක් නෑ සර් මේ. වාහනේ අසල මුල නෑ චෙක් කරන්න. සර් අපි මේ විශ්වනාය කියලා මුඩු බෙදනවත් දන්නේ නෑ. ආ බුදුන් මල්ල නෑ සර් මේ. බට වාගෙන ඉපියා. අපි ඉවරයි බා.